අද දවසෙන් ටිකක් මේ පාර නම් ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් අද මේ දෙන්නගේ රණ්ඩුවකින්ම පටන් ගමුකෝ. අද මේ දෙන්නට කණ්ණාඩි දාන්න යන දවස. අක්කා ඇවිල්ලා රණ්ඩු කෙක්ක එයාගේ අතේ තිබ්බත් එයාට නංගිගිකම ඕනේ. හරිම මුරණ්ඩුනේ අක්කා. අහිංසක වගේ හිටියට මුරණ්ඩුම නපුරුම මේ අපේ අක්කා බබා. ඔන්න දැන් හොර ගෙඩිය වගේ එනවා. ඔය එන්නේ නංගිගේ අතේ තියෙන එක අරගෙන නංගිව අඬවන්න. මේ දෙන්නගේ රණ්ඩු බෙන්නට වැඩි වෙන වැඩක් නෑ මට. අක්කා තමයි රණ්ඩු අදින්නේ. නංගි අතේ තියාගෙන මොකක් හරි පාඩුවේ සෙල්ලම් කර කර ඉන්නවා නම් ඒකම ඕනේ. අපොයින්ට්මන්ට් එකට යන්න තව වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මම ප්‍රේ කරනවා උදේට. ඉස්කෝලේ පුතාව ඉස්කෝලේ දාන්න කලින්. උදේ නැගිට්ට ගමන්ම මගේ පුරුද්දක් විදිහට මං ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. මං අද නැගිට්ටට මේ ලස්සන දවසට ඒකම පුරුද්දක් විදිහට කරන දෙයක්. ඉතින් සමහර දවස්වලට මට උදේට වැඩ වැඩි ප්‍රේ කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම උපරිම උත්සාහ කරනවා ගෙදරින් එළියට බහින්න කලින් ප්‍රේ කරලා යන්න. එහෙම බැරි වුණොත් කාර් එකේ යන ගමන් ප්‍රේ කර කර යනවා. මේකත් කියන්න ඕන. මොකද සමහර අය දන්නේ නැතුව ඇති. පරණ වීඩියෝ බලපු අයට ටිකක් කන්ෆියුස්ඩ් ඇති. ඒ නිසා කියන්න ඕන කියලා හිතුවා. ජේසුස් වහන්සේ මගේ ජීවිතයට ආවේ මගේ දුවලා දෙන්නගේ ජර්නි එකත් එක්ක. ඒ ගැන කතාව මං වෙන දවසක වීඩියෝ එකකින් කියන්නම් අහන්න කැමති අයට. Jesus coming in Avir and Areli's side, bringing health and healing, and I bind and I restrict the spirit of blindness in the name of Jesus. And I speak. Ding! Okay! Lieve Giel! එහෙනම් දෙන්න වන්ද ගත්තා. මාත් මූණකට හොදගෙන මිනිස්සෙක් වගේ ඇඳුමක් දාගත්තා. Aki koyaගේ කොණ්ඩ කට්ට. 10 what? Hi Google, what's the time? 10:08 a.m.
Yeah, I will give you a big hand. Oh, good. Oh, good, Aki. You wanna be? Ikan dalam lamon. Pirik ya. කොහොමරි යුද්ධ ඉවර කරලා මේ වෙලාවට එළියට පැනගත්තා. මෙතන ඉඳන් ලොකු දුරක් නැහැ. විනාඩි නිකන් 5ක 8ක වගේ දුරක් තියෙන්නේ. ඒ නිසා ඉතින් අවුලක් නැහැ. Good girls. ඊට පස්සේ මං සෑම වෙනකම් බලාගෙන හිටියා එතනට වෙලා. එයත් අද වැඩ කරා උදේවරුව. ඒ වැඩ කළා වැඩ ඉවර වෙලා එන ගමන්. Hi, JJ. Well, here comes number 1. Should I get everything straight? Yes. Oh my goodness, look at you. Look at you. She's seeing things. All right. Sharon brought in toys just so they could see colors. Look. What do you reckon? What do you reckon? Can you see that? Is she See? looking at it? Oh, they're looking fantastic. Pretty good. You could tell her brain. Can you see better? Let's get your sister going too, so you guys can both do it. Wow, this is gonna just be mind-boggling for both of them. All right, we'll go really loose for starters. You look sleepy there, little one. Yeah. Do you have to take time off work? Yeah, I was working today. So. Yeah. Ah, Hi. She's like, what? What do you reckon? It would take a little bit of time for me to get used to it. Yeah. There's Dad. Look. Look at Dad and Mom. Oh my goodness. Her little eyes are just going, wow. You're so busy looking. Yeah. I can't even tell the colors. It's very. What do you think? Huh? You get used to it. ගින්දර එන ගමන් අක්කගේ එක අක්ක ගලවගෙන. නංගිගේ එක නම් නංගි තාම දාගෙන ඉන්නවා. ගෙදර ඇවිල්ලා තේ එකක් බීලා දුවල දෙන්නවත් නිදි කළා. ඒ දෙන්නව සෑම්ට බලා ගන්න දීලා ගෙදර තියෙන අනිත් වැඩ ඔක්කොම පැත්තකට දාලා මං අද පැන්න එළියට. මෙන්න මේ රෝස ගස්වල අතු කපලා දාන්න. දැන් මම මාස ගාණක් ඉඳලා බලාගෙන ඉන්නේ මේ වැඩේ කරන්න. මට ඇත්තටම එළිය වැඩ කරන්න දැන් වෙලාවක් නැහැ. සෑම් තමයි මම හිතන්නේ දෙපාරක්ද කොහෙද මේ අතු ටිකත් මට කපලා දුන්නේ. ඉතින් එයත් පවුනේත් මහන්සි. දැන් ආයෙ අහන්න යන්න බෑ. කොහොම හරි මං අද මේ වැඩේ ඉවර කරලා දාන්න ඕන. රෝස පැල වලට හරියට සාත්තු කරන්න බැරි වුණ නිසා පැල 3-4ක් විතර තියෙනවා ගලවන්න. බලන්න ඕන ඉතුරු ටිකත් මේ අවුරුද්දේ කොහොමද මල් එන්නේ කියලා. මගේ ග්ලව්ස් දෙක හොයාගන්න බැරි වුණ නිසා මම මේ දාගෙන ඉන්නේ වලං හොදනකොට දාන ග්ලව්ස් දෙක. ඒක දැම්මට ඉතින් ඇති වැඩක් නැහැ. ඒකේ හිල් ගොඩායි. කොහොම හරි මගේ ඇඟිල්ලක් රිදෙනවා මං ගණන් ගත්තේ නැහැ. මොකද කට්ටක් යනුණා. ඊට පස්සේ ඉන්නම බෑ රිදෙන නිසා මං ග්ලව්ස් එක ගලවලා බැලුවාම කට්ටක් ගිහිල්ලා මේ නියපොත්ත අස්සට ගිහිල්ලා කට්ටක්. වැඩේ පටන් ගත්තට ඉතින් හරියට පිළිවෙලකට ඉවරක් කරගන්න බැරි වුණා. මොකද මගේ කතුර මොට්ට වෙලා මේ හරියට එද්දි. ඉතින් දැන් හෙට ආයෙ අලුත් එකක් ගේන්න ඕන.
මේ තියෙන ඉතුරු වෙච්ච මල් ටිකයි පොහොට්ටු ටිකයි විසි කරන්න දුක හිතුණා. පොඩි අප්ඩේට් එකක් ගෙනාවා දූල දෙන්නගේ කන්නාඩි ගැන. මම දැන් විනාඩි 15ක් විතර කතා කර මේ ගැන විස්තර කරලා නිකන් බැලුවා බලනකොට මේක රෙකෝඩ් වෙලා නැහැ. දැන් ඉතින් ආයෙ කරන්න එපයි. චූටි අප්ඩේට් එකක් ගෙනාවේ නා ආයෙ දැන් මේක කියන්න වෙනවා. මේ තියෙන දූල දෙන්නගේ කන්නාඩි දෙක. අද ඒගොල්ලන්ට කන්නාඩි දැම්මා. මේ දෙකේ වෙනස නංගිගේ පින්ක් කලර් එකේ දිලිසෙනවා මේක. අක්කගේ එක එහෙම දිලිසෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන පින්ක් කලර් නංගිට අක්කට දම් පාට. මේ දම් පාට එකේ මෙන්න මේ කෑල්ල නිකන් කළු පාටට වගේ ආවේ. මම ඊට පස්සේ රික්වෙස්ට් කරා ඒකත් මට පින්ක් එකෙන්ම හදලා දෙනවද කියලා. රික්වෙස්ට් කරාම ඒගොල්ලෝ ඒක කරලා දීලා තිබුණා. අඳුරගන්න එහෙම ඒ දෙන්නගේ. මෙන්න මේක ඒගොල්ලෝ කිව්වා මට කවුරුහරි මහාන කෙනෙක් ඉන්නවා නම් මට කැමති මොන හරි පාටකින් මේ පටිය වෙන පටියක් මහගන්න පුළුවන් කියලා. මේක ඒක මම පස්සේ කල්පනා කරනවා මොකද දැනට ඒගොල්ලෝ මේක දාලා හුරු වෙන්න ඕනේ. චුට්ටක් වෙලා දාගෙන ඉඳලා ගලවනවා. මේක හරිත් එක් මම එහෙම බැලුවා මට මෙලෝඩියක් පේන්නේ නැහැ. මේක හරි ඒ කියන්නේ මේක දැම්මහම ඒගොල්ලෝගේ ඇස් දෙක මේ ලොකු වෙලා පේනවා. මේක මේ අඩුත් එක්ක දෙනවා. නමුත් අණ්ඩ ඒගොල්ලන්ට දාන්න බෑ. ඒගොල්ලෝ තාම පොඩිනේ. ඒ නිසා දැනට මේක තමයි ඒගොල්ලන්ට දාන්න වෙන්නේ. මේගොල්ලෝ කන්නාඩි දෙකට පුරුදු වුණාට පස්සේ මම හොයලා බලනවා කවුරුහරි මහාන කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි ලස්සන මොකක් හරි මහ ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඕක තමයි. ඊට පස්සේ තව මොනවාද? අහලා තිබුණා මේ කන්නාඩි දිගටම දානවද කියලා. මන් දන්නේ නැහැ. ඒගොල්ලන්ට මුලින්ම ලෙන්සස් තමයි කිව්වේ. ඒත් ඒගොල්ලෝ පොඩිනේ. ඉතින් මට ඕක උදේට දාන්නයි රැට ගලවන්නයි එහෙම වෙන්න ඇතිනේ. පොඩි අයනේ. ඒ නිසා අමාරුයිනේ. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලෝ ආයේ මේ කන්නාඩි වලට දාන්න කියලා කියන්න ඇති. ඉතින් ලෙන්සස් දාන්න අමාරුයිනේ පොඩි අයට. අනික එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්නේ මේ ඕක තමයි ඉතින් විස්තර. දිගටම දායිද මං ඉතින් දන්නේ නැහැ. මං ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දීලා තියෙනවා. මට මේ දේවල් හරි සිම්පල්. ජීවිතේ ඒ කියන්නේ මම දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක් විදියට මම විශ්වාස කරනවා මම ඒ දෙන්නට ප්‍රේ කරනවා ඒගොල්ලන්ගේ ඇස්වලට. මම විශ්වාස කරනවා කවදාද ඒගොල්ලන්ට කන්නාඩි දාන්න ඕනේ නැහැ කියලා. ඒක අම්මා කෙනෙක් විදියට ඒ විශ්වාසය මගේ හිතේ තියෙන්න ඕනේ. මොකද ડોක්ටර්ස්ලා කියන දේවල් ඔලුවට දාගත්තොත් එහෙම නැහැ. මම ඉන්නේ කොහොමද කියන්නේ
ඩොක්ටර්ස් කියන විදිහට මම හැමදේම කරනවා. නමුත් මගේ තියෙනවා ෆේත් එක. ඒක වෙනම දෙයක්. ඒ නිසා මම දන්නේ නැහැ. මම ප්‍රේ කරනවා කවදාද ඒකට මේ කන්නාඩි ඕනේ නැති වෙයි කියලා. දිගටම දාන්න වීද නැද්ද මම දන්නේ නැහැ. මම හිතන්නේ මාස 6න් 6ට වගේ ඒගොල්ලොන්ට චෙක්අප්ස් තියෙනවා. මම වොරි වෙන්නේ නැහැ කිසි දෙයකට. මොකද මම ඔයිට වැඩි දේවල් වලට මූණ දීලා තියෙන නිසා. වොරි කියන එක එච්චර හොඳ දෙයක්ුත් නෙමෙයි. කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. හැමදේම සතුටින් බාර අරගෙන එදෙනව සතුටින් තියාගෙන මමත් සතුටින් ජීවත් වෙනවා. කොයි වෙලාවකවත් හූල අඬ අනේ ඒගොල්ලෝ කන්නාඩි දානවා අනේ ඒකයි මේකයි ඒව නෑ මං ගාව. මම මිරකල් දැකලා තියෙනවා ඒ දෙන්නගේ හදවත් දෙක ඒ විදිහට සුව වුණ එක මම දැකලා තියෙනවා. මිරකල් කියන එක මම අත්විඳලා තියෙන කෙනෙක්. මම දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක් හැටියට මේ හැමදේම හොඳින් සිද්ධ වෙයි. එහෙම තමයි මම හිතන්නේ හැමතිස්සෙම. ඕක තමයි ඉතින් අප්ඩේට් එක. ඒගොල්ලොන්ට දෙන ආදරයට අපිට දෙන ආදරයට හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ ගැන ඉතින් හැමදාම කිව්වත් මදි. මේ පාරේ මට වීඩියෝ එකක් ගෙනාවේ මේ ගැන අප්ඩේට් එකක් ගේන්න. මේ දෙකත් මාරු කරන්න නම් බලන්න කොළ පාට. මොකක් හරි ලස්සන ගෑනු ළමයිගේ පාටක් හොයාගන්න ඕනේ. මේක ඒගොල්ලෝ දුන්න එක. ඔය තමයි ඉතින් විස්තර. ආයි මම පුලන් වෙලාවක වීඩියෝ එකක් අරන් එන්න. අම්මයි තාත්තා ඉතින් ආවා කන්නාඩි දාපු නිසා බලන්න. Look, you got glasses like Nina. See? You got glasses like Nina. You get excited over it, meet me with a phone now, yeah? And you can't have it. No, not after yesterday, people. But you don't have the comms even going. You just I say Aki, sing. You watch it, Aki. Sing. She's trying to stand without holding anything. Baba, record it. I am. Record it. I am. Nanga. Oh, Aki. she's doing good. You. Oh. Oh. Oh, this one just went on a rampage. Would you like to hear cry? Whoa, 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 She going again. whoa. She's going again. Hey! Aki, sing, Aki. Mama, I'm brother. I'm Aya. I'm Aya. Yeah. Yeah. Oh no, don't jump on me though. මේ තියෙන්නේ මගේ අද දවසින් ටිකක්. ආයි පුළුවන් වෙලාවකට වීඩියෝ එකක් අරන් එන්න.